දැන් මේ කාලේ තමයි හැකර්ලා NDB බැංකුවට ගහන්නේ, මහ බැංකුවට ගහන්නේ, අස්සසුම යන්නේ. ඒ වෙද්දී විවිධ රටවල් වල ඉන්න උනුත් මෙහෙට ඇවිල්ලා ටෙලිකොම් වංචාවන් සිද්ධ කරනවා. මාළකු ඇවිදින පුස්තකාල ගෙනාවා. මුදල් ලේකම්ව ආනයනය කර ඕස්ට්‍රේලියාව ඉඳලා මේ ඩොලර් මිලියන 2.5 යනකම් මුදල් ලේකම් දන්නේ නැහැ. හැකර්ලු මාර නාට්‍යයක්. හැකර් නම් හැකර් ඇවිල්ලා සිස්ටම් එක ඇතුලේ කාගේවත් අනුමැතියකින් තොරව සල්ලි ගන්න. මේ හැකර් ඇවිල්ලා 14 දෙනෙක් අනුමත කරලා තමයි අරන් තියන්නේ. එතකොට තැපැල් දෙපාර්තමේන්තුවෙන් ගෙවපු ඩොලර් ලක්ෂ 6ක් හැකර්ද? ඊළඟට අස්වැසුමේ දෙපාරක් ගෙවපු මිලියන 500 හැකර්ද? ඒ වගේම NDB බැංකුවෙන් ගෙවපු මිලියන 13500 හැකර්ද? කර්ම වැඩේ කියන්නේ ජනාධිපතිතුමාගේ යාළුවන්ට තමයි මේ ඔක්කොම. ගල්ලංගුරු වංචා චෝදනාවක් තියෙන ජනාධිපතිගේ යාළුවෙකුට. මේ මහ බැංකුවේ මුදල් අහිවීමේ චෝදනාවක් තියෙන්නේ ජනාධිපතිතුමාගේ යාළුවා හර්ෂණ සූරියප්පරිම මුදල් ලේකම් එකට වක් කියන්න ඕන. ඕ ඉල්ලාස්සිය යුතුයි. ඒ නිසා ජනාධිපතිතුමාට තියෙන වක්කීමක් තමන්ගේ ආත්ම ගෞරවය බේරගන්න, තමන්ගේ මේ ක්වොලිටි එක බේරගන්න මේ මෙන්න කටයුතු කරන්න ඕන. මොකද හේතුව අපිත් හිතුව අනුර කුමාර දිසානායක මැතිතුමා ජනාධිපති වෙනකොට ඔන්න අපේ පන්තියේ මිනිහෙක් ජනාධිපති වෙලා තියෙනවා. ඒ පන්තියට සාධාරණ වෙ කියලා. පන්තියේ මොන සාධාරණේද? හාල් මිලේ ඉඳලා ප්ලේන් තියේ ඉඳලා කරන් බිලේ ඉඳලා බේත් මිලේ ඉඳලා පොත්පත්වල මිලේ ඉඳලා ඔක්කොම කෙලිය පොඩි එකට. දැන් එයාලා තමයි හැන්ඩල් කරන්නේ අර රීබිල්ඩින් ශ්‍රී ලංකා ආරමුදලත්. දෙයියන්ගේ පීඨය ඒකටත්. දෙයියන්ගේ පීඨය තව ටික දවසක් යනකොට තමයි ඒක මෙන්නේ. ඒ නිසා අපි පැහැදිලිව කියන්න ඕන කැමතියි. මේවා මේ සුරංගනා කතා කියලා ඉවරලා මෙතන මේ හදිසි නීතිය ගෙනල්ලා මේ කටවල් වහන්නත් බෑ. මේ නවත්තන්න බෑ. හැබැයි මම නගපු තර්ක දැන් මේ හැකර් කතාව බොරු නම් බොරු කියන්න. අස්සසුම දෙපාරක් ගෙවපු එක බොරු නම් බොරු කියන්න. NDB බැංකුව ගෙවපු එක බොරු නම් බොරු කියන්න. තැපැල් දෙපාර්තමේන්තුව ගෙවුව නැහැ කියනවා නම් බොරු කියන්න. නලින්ද ජාතිස කිව්වේ ගෙවුවා කියලා. මම නෙමෙයි කිව්වේ නලින්ද ජාතිස කිව්වේ. ඒ නිසා ඒ නගාපු තර්ක වලට උත්තර දෙන්න